අපි අද හදමු රොස්මරි ඔයිල් එක. ඉතින් මට හම්බුනේ නැහැ රොස්මරි ලීව්ස් හොයාගන්න සුපර් මාකට් වලින්. මං ඉතින් ගත්ත ඩ්‍රයි ලීව්ස්, ඊට පස්සේ ඔලිව් ඔයිල් ගත්තා. ඒකට තමයි කොකනට් ඔයිල් දාලා මික්ස් කරලා හැදුවේ. මේකට ඔයාලට ඔලිව් ඔයිල් වලට අමතරව ජොජෝබා ඔයිල්, ආගන් ඔයිල්, මොනවා හරි තව ඇන්ඩරූ ඔයිල් ඒ වගේ මොනවා හරි එකතු කරගන්න පුළුවන්. තව ඕනනම් විටමින් E වගේ එකතු කරන්න පුළුවන්. ඉතින් මේකට අපි කොකනට් ඔයිල් ඔක්කොම මික්ස් කරලා ඩබල් බොයිල් කරනවා. එහෙම කරන්නේ මේක ඉතින් ගුණය ආරක්ෂා කරගන්න. විනාඩි 45ක් වගේ තමයි මේක බොයිල් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේකේ අර කලර් එක එහෙම පොඩ්ඩක් චේන්ජ් වෙලා ලස්සන වෙලා එනවා. ඊට පස්සේ මම නම් මේක දවසක් වගේ වහලා තිබ්බා. තියලා තමයි බෝතල් එකකට දාගත්තේ. ඊට පස්සේ ඉතින් අර පොඩ්ඩක් සුවඳ එහෙම එන්නත් එක සැවැන්දරා මුලක් එහෙම දාගත්තා. ඉතින් ඔයාලටත් සුවඳ පොඩ්ඩක් එහෙම එන්න ඕන නම් ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. දැන් ඉතින් මේ ඔයිල් එක ගාලා පැය දෙකක් වගේ තියලා සෝදන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න.